හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාවික හමුදා හිටපු නිලධාරී යෝසිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති මුදල් විශුද්ධිකරණ නඩුවේ අතිශය ආන්දෝලනාත්මක සහ තීරණාත්මක සාක්ෂි රැසක් කොළඹ මහාධිකරණය හමුවේ අනාවරණය වී තිබෙනවා. මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක වූ යසාරා අබේනායක මහත්මිය අධිකරණය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කළා. අධිකරණය හමුවේ විශේෂ සාක්ෂියක් දෙමින් යසාරා අබේනායක මහත්මිය කියා සිටියේ තමා සහ යෝසිත රාජපක්ෂ අතර විවාහ වීමේ පරමාර්ථයෙන් පැවති දැඩි ප්‍රේම සම්බන්ධයක් තිබූ බවයි. එම කාලයේ යෝසිත නාවික හමුදාවේ සේවය කළ අතර තමන් CSN නාලිකාවේ ප්‍රධානියෙකු ලෙස සේවය කළ බවත් ඇය පැවසුවාය. කෙසේ වෙතත් දෙපාර්ශවයේ කේන්දර නොගැලපීම හේතුවෙන් අවසානයේ එම සම්බන්ධය බිඳ වැටී තිබෙනවා. යසාරා සමග විවාහ වීමෙන් පසු පදිංචි වීම සඳහා යෝසිත රාජපක්ෂ මහතා විසින් විශාල නිවසක් සහ ඉඩමක් මිලදී ගැනීමට දැඩි උනන්දුවක් දක්වා තිබෙනවා. යසාරාගේ මාමා කෙනෙකු වන වසන්ත ජයසූරිය මහතා හරහා ලෝෂන් රත්නායක නැමැත්තෙකුට අයත් නිවසක් මිලදී ගැනීමට ගනුදෙනුව සිදුව ඇත්තේ මේ අනුවයි. මෙම ඉඩම විකුණූ ලෝෂන් රත්නායක මහතා අධිකරණයේදී කියා සිටියේ තමන් ඉඩම විකිණීමේ ගනුදෙනුව සිදු කරන අවස්ථාවේදී එහි සැබෑ මිලදී ගන්නා ලෙස ලේඛනවල සටහන්ව තිබුණේ ඩේසි ෆොරස් යන නම් බවයි. ආරක්ෂක හේතුන් මත යෝසිත රාජපක්ෂගේ සැබෑ අනන්‍යතාවය විකුණුම්කරුවන්ගෙන් වසන් කර තැබීමට සිදු වූ බව යසාරාගේ මාමා වන වසන්ත ජයසූරිය මහතාද අධිකරණයේදී පිළිගෙන තිබෙනවා. මෙම නිවසේ අභ්‍යන්තර අලංකරණ කටයුතු සිදු කළ වරලත් ගෘහ නිර්මාණ ශිල්පී රංග දයාසේන මහතා සාක්ෂි දෙමින් පැවසුවේ යෝසිත රාජපක්ෂගේ ඉල්ලීම මත තමන්ෙහි නිර්මාණ කටයුතු කළ බවයි. එය යෝසිතගේ මවට අයත් නිවසක් බවත් විවාහයෙන් පසු ඔවුන් එහි පදිංචි වීමට සැලසුම් කර තිබූ බවත් තමන්ට වැටහුණු බව ඔහු පැවසුවා. මෙම නඩුව පවරා ඇත්තේ 2012-2013 කාල සීමාව තුළ රුපියල් ලක්ෂ 735කට ආසන්න මුදලක් අයිතා ලෙස උපයා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ වරද සිදු කිරීම ඇතුළු බරපතල චෝදනා යටතේයි. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.